Hi. අපි අද පොඩි චැලෙන්ජ් එකක් කරන්න යන්නේ. 1990 ගණන් වල ඉපදිච්ච කොල්ල කෙල්ලෝ බලපු කාටුන්. ඒ කාටුන් වල චරිත අපි දාගෙන තියෙනවා ෆොටෝ එකක් ෆෝන් එකේ. අපි මේ පෙන්නන කාටුන් එකේ චරිතේ අඳුරගෙන ඒ කාටුන් එක මොකක්ද කියන එක තමයි කියන්න ඕනේ. ඒක තමයි අද අපි චැලෙන්ජ් එක. හරිද? හරි. මුලින් පටන් ගන්න. ඔයාද? ඔයා පටන්. මේක. ඉන්න මම වඩ වෙන්න. මේක. නිකල්. ඇපල් ආදිපාදි තුම. හරිනේ. අයි කයි ලකුණු දාගන්න. මම Okay. දැන් මගේ වාරේ. මෙයා ඔයාලට මතකද බලන්න? පිස්සු පූසා. හරි ඒකත් හරියේන. ඊළඟ එක. ඒක නම් ඉතින් දන්නේ නැති වුණොත් දන්නේ නැහැ හලෝ. ඔඩි මට නම මතක නැහැ. ඒක මතක් කරගන්න. එකයි මම බලලා තියෙන නම මතක නැහැ. එකයි මම ඒක ප්‍රධාන චරිතෙට මේ අර මේ නරලේ මේක තියෙන එක්කන. කරන්නේ දෙන්නේ නම කියන්න ඕනේ. මේක කියන එක නරලේ ඊතලයක් තියෙන්නේ. කවුද? මතක නැහැ. එවට. දැන් මම මේක තමයි ඊළඟ එක. අයියෝ දොස්තර හොඳින්ද? මේක නමට දායේ. හරි අසාධාරණයි. මේක මගේ. දඟර වලි කරපුවාන. ඒක තාමත් යනවනේ බා. ඇත්තද? ඔව්. ඕනේ. ඉස්සර බලන්න. දුක තමයි. මගේ නෙස්ට් එක. එයාමයි. ඕ දඟරගෙන ඕනේ. දඟරමයි. ඒක වැඩක් නෑ. මේක කෙහෙල් මල්ලි. නෑ වැරදි කියන්න මල්ලි නෙමෙයි. එකයි නෑ අඩු මතකනේ. එකයි කෙහෙල් මල්ලි නෑ නම වැරදි. ඉහෙල් මල්ලි කියලා වෙනම. කෝටුනේ ගන්න. මොකද්ද නම? හතරයි. පහයි. මං කියන්නද? අනේ මං ඒක දන්නවනේ. දන්නව කොහොමද? නම මතක නෑ. වැරදිනේ. දැන් මං කියන්නේ. කියන්න කෝලි ගුට්ටු සමග. කෝලි කොට සමද. කෙහෙල් කේල් මල. ඊළඟ. එකක් දන්නව එහෙනම් ඈ. කුමිච්චි. මන් දින්නින්නේ. දින්නින්නේ නම් මන් දිනන්නේ. දින්නින්නේ නෝ. අයියෝ හල මාත් මේකනේ. ඔයා මේ ෆොටෝ එක ක්ලොප් කරානේ. ඕවල. දැක්කා. අයියෝ එන කියන්නේ. පිස්සමු පිස්සු පුතමු. ඒක ඔයාලි. Next one. ඩාන්. කවුද? ඔයාලට මතක නම් කියන්න. කවුද? ඒක නම් මට මතක නෑ. මම බලලත් නැද්ද මම. 1යි 2යි 3යි මතක නෑ. 4යි 5යි. මේකද? මේ දඟයාගේ වින්සන් මාමද? දන්නේ? වින්සන් දඟයා කියලා මං කියේ. මා කියලා ඉවරයි මම. නෑ හරි ඒකද වින්සන් මාමා තමයි. මම ඒක කොහොමද දන්නවද මේ කිව්වේ? කට අරගෙන ඒක වින්සන් මාමයි නේද? මාමා මේක ඔයා මේක. ඒ මොකද? 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156
පුදුම කාටුන් බලලා නැද්ද බං? කියන්නේ වඩත් ඒක අමාරු දන්නේ නැතුව ඉතින් මමත් මේ. ඔය දෙවේ නම තෝරගෙන එහෙම ඉතින් අසාධාරණයි. ඒක කාටුන් එකක් ගියේ. අර මී මොකක්ද මී නමන්නේ ඉන්නේ? කියන්නේ මී පවුත්. නෑ 1යි 2යි 3යි 4යි මී පවුල. නෑ 5යි. අනේ මන් දන්නේ නෑනේ. නෑ. දුක සැපහාර නෙවියෝ. දුක සපහාර. ඒව තමයි නම. දුක සැපහාර නෙවියෝ. දුක රියවෝ ඒව තමයි මම ලියවත් කරා. හරිද? හරි ඒව තමයි. අයියෝ. දැන් ඔයානේ. මන්නේ. මේ මගේ පැත්ත රවන්න. ඒක පැංචා. හරි. ඔය මම වැඩි හරියක් බලලා දෙන සිරස. ඒක තමයි ඒකයි වෙලා තියෙන්නේ. මේ කියයියෝ. ටින්ටි. සිරසේ යවන්න මං කියන්නේ. ඒ බෑ මම ජාතික රූපවාහිනිය හදලා පොඩි කාලේ නම් ඒ වගේ ලස්සන ඒවා. ඒ වුණාට බැරිනේ හරියට. කියන්නේ මන්නේ. ඔයා ඩංග 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 ඩං. මට මේ පැත්තට හරවනවල පේන්නේ නැහැ. තොත්ත බබාලන්ති හරි. සින්දුව තොත්ත බබාලන්ති. දැන් මේක. වලස් මාමා. හරිනේ? හරි. ඔව් බලන්න. හරි ඔයා. ඊළඟ එක. මෙයා මතකද බලන්න. සොනික්. ඩන් 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 ඩන්. එකපාරේද කියන්න පුළුවන්? සොනික්. ඩිංග 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 ඩිංග. ඔක සොනික්. වැරදි. අපි රජීබ්බෝ. මොලකාරයා. අඩු කරන්න. ඊළඟ එක. මම බලලා තියෙන කොට ජාතික රූපවාහිනිය වෙන සෝරෝද? හරි. හරි. ඊළඟ එක. මේක. මොකද? ඥාන කතා මල්ලි. හරි. ඔය ජාතික රූපවාහිනියේ යෝගත් ගියේ. ඔව්. ඒකනේ. උදු කොහෙද? හරි මගේ ඉවරයිනේ හාමි. ඉවරයි. ඔව්. මගෙත් ඉවරයි. මාත් අන්තිමට හොයාගෙන තියෙන ඇපල් ආදිපාදි. ඒකනේ. එච්චරයි. මම බරාද යෝගේ හදන්න දෙන්නේ නැහැ. ඔය යෝ 10කින් ලකුණු 10කින් වරදුනේ. එකයිද ඉස්සලා දෙන්නේ. ඔව්. මඩත් වැරදුච්ච ඒවා තියෙනවනේ. අපි රජීප්ගේ වැරදුනා ඒ වැරදුනා. අයියෝ අපි රජීප් ඔච්චර වැළුවා. ඒත් මොලකාරයව මොතකුණා. ඒක නේහලා සොනික් එකකින් ඉන්නවනේ. ඒ ගැජට් මොනවද? ඒකේ ඉන්නේ වෙන එක රොබෝට් එකක්. මට රොබෝට් එකට වැටුනේ. මම සොනික් එකේ තවරගත්තා. ආය රොබෝට් එකක ෆොටෝ එකක් වගන්න නම මතක කළා. ඒක තමයි. ඒක නම. හරි. හරි. තව චැලෙන්ජ් එකකින් හම්බෙමු වෙනවා. බයි.